ඔයාට කවදා හරි කාට හරි උදව් කරලා හිතට සෑහෙන ලොකු සැනසීමක් දැනලා තියෙනවද? ඔයාගේ හිත හරිම හොඳ හිතක්. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මට කෙනෙක්ට උදව් කරන්න ඕනි. ඒ වුණාට ඒකට ගැළපෙන සුදුසුකම් මට තියෙනවද කියන එක. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. සමාජ සේවාව කියන්නේ කෙනෙක්ට හොඳ හිතින් උදව් කරන එක විතරක් නෙවෙයි. කෙනෙක්ගේ ප්‍රශ්නේ අහලා ඒකට හොඳට අහුම්කම් දීලා ඔයත් ආරක්ෂා වෙලා එයාවත් ආරක්ෂා කරගෙන සදාචාර සහ නීතිමය මාර්ග ඇතුලේ කෙනෙක්ට හරි විදියට මඟ පෙන්වමින් වෘත්තිමය විදිහට ක්‍රියා කරන එක. අපි හැමෝම වැරදියට තේරුම් ගත දේවල් තුනක් තියෙනවා. එක තමයි සුදුසුකම් නැත්තම් මට මේක කරන්න බෑ කියන එක. දෙක හැම ප්‍රශ්නයක්ම මමම විසඳන්න ඕනි කියන එක. තුන්වෙනි එක මම උපදෙස් දෙන්නම්කෝ කියලා හිතන එක. සෝෂල් වර්කර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක රහස්‍ය බව. අනිත් කෙනාගේ කිසිම දෙයක් වෙන කිසිම කෙනෙකුට කොයි විදියකින්වත් කියන්න එපා. දෙක සීමාව. එයාගේ සහ ඔයාගේ සීමාව හොඳින් සුරකින්න ඕනේ. තුන්වෙනි එක හරි මඟ පෙන්වීම. ඔයාට එයාට හරියට මඟ පෙන්වන්න බෑ කියලා ඔයාට හිතෙනවා නම් එයාව සුදුසු කෙනෙක්ට යොමු කරන්න ඕනේ. මේ හැමදේම කරන්න හොඳ වෘත්තීය පදනමක් අපිට අවශ්‍ය වෙනවා. පටන් ගත්තම සූදානම් වෙන්න නෙවෙයි. සූදානම් වෙලා පටන් ගන්න. ඒ නිසාම සෝෂල් වර්කර් කෙනෙක් වෙන්න අත්‍යවශ්‍ය මූලික දැනුම, sannivedana කුසලතාවය, කොහොමද ඔයාගේ සීමාව හරියට ආරක්ෂා කරගන්න කියන එක, ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්නකදී ඔයා කොහොමද කෙනෙක්ට හරියට මඟ පෙන්වන්නේ කියන එක, ස්වේච්ඡාසේවයෙන් එකතු කරගත දැනුමින් ඔයා කොහොමද හරි වෘත්තීය මාර්ගයකට යන්නේ කියන එකට අත්වලක් අපි දෙන්න. ඉතින් ඔයාට අපිත් එක්ක එකතු වෙන්න ඕන නම් ස්ටාර්ට් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ මාර්ගෝපදේශනය සඳහා වැඩි විස්තර ලබා ගන්න පහළ තියෙන ලින්ක් එකෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.